ලියෝගේ ලොකු පැතුම. ලියෝ හිතුවේ එයාගේ දෙමව්පියෝ තමයි ලෝකේ ඉන්න නීරසම අය කියලා. ලියෝ සෙල්ලම් අඩුවස් කරන්න අම්මා කිව්වා. කරුණා කරලා ඔයාගේ එළවලු ටික කන්න. තාත්තා කිව්වා. ලියෝ ලොකු හුස්මක් ගත්තා. ඔයාලගෙන් නම් කිසිම විනෝදයක් නැහැ. එයා මුමුණ ගත්තා. ලියෝගේ තාත්තා ලොකු පොත් කියෙව්වා. අම්මා පැලවලට වතුර දැම්මා. ලියෝට ඕන උනේ කොට්ට කොටු හදන්නයි. කුකීස් කන්නයි. ඇයි ඔයාලට මීට වඩා විනෝදින් ඉන්න බැරි? එයා දවසක් තාත්තගෙන් ඇහුවා. ඊතර ලියෝ දැක්කා අහස හරහා උල්කාපාතයක් යනවා. එයා ඇස් දෙක තදින් වහගෙන ප්‍රාර්ථනාවක් කළා. මගේ දෙමව්පියෝ විනෝද ජනකය වුණා නම් එයා හැමින් මිමනුවා. පහවදා උදේ තිබුණේ සද්දෙන් දාපු සින්දුවක්. ලියෝ පඩිපෙළ බැහැලා පහළට දිව්වා. එයාගේ අම්මා මේස් දෙක දාගෙන පොළොව දිගේ ලිස්සලා යනවා. සුබ දැසනක් සුපිරිතරුව ඇයි සිනාසුනාය. එයාගේ තාත්තා පත්තරේ කියෙව්වේ නෑ. එයා කුස්සිය බිත්තර උඩ දමමින් හිටියා. අද උදේ කෑම සර්කස් එකක් වගේ. බිත්තරයක් ඔලුව උඩ පැලී යද්දී යා කිව්වා. ලියෝට hina ගියා. මේක නම් හරිම පුදුමයි. උදේ කෑමට යාලා අයිස්ක්‍රීම් කෑවා. ඊට පස්සේ වත්තේ වතුර සෙල්ලමක් කරා. හැම තැනම තීන්තයි දිලිසෙන කුඩේ තිබුණත් කවුරුත් තස් කරන්න කිව්වේ නෑ. ඒක තමයි ලියෝට ලැබුණු ලොකුම විනෝදය. ඒත් ලියෝ වැටිලා දන හිස හීරගත්තා. එතකොට දෙමව්පියාට දිලිසෙන කොඩු දුන්නා. බඩගිනි කිව්වම යාලා කුකීස් දුන්නා. උණුසුම් වැළඳ ගැනීමක්වත් සැනසෙන කතාවක්වත් තිබුණේ නෑ. හවස් වෙද්දි ගේ අවුල් වෙලා තිබුණා. එයාගේ විනෝද ජනක දෙමව්පියෝ රොකට් එකක් හදන්න කාර්යබහුල වුණා. ලියෝව නිදි කරවන්න කවුරුත් හිටියේ නෑ. එයාට තනිකමක් දැනුණා. එයාට එයාගේ නීරස දෙමව්පියන්ව මතක් වුණා. එයා හොරෙන්ම ජනේලය ළඟට ගියා. එයා තවත් තරුවක් හෙව්වා. මට මගේ ඇත්ත අම්මයි තාත්තයි ඕන. කඳුලක් කම්මුල දිගේ පෙරෙද්දි එයා මිමුණුවා. පොත් කියවන්න පැලවලට වතුර දාන අය මම එයාලා කියන දේ අහනවා. පහුදා උදේ ලියෝ හැරුණේ පාම් පුලුස්සන සුවඳට. එයා පහළට තිව්වා. ගේ පිළිවෙලට තිබුණා. එයාගේ අම්මා පැලවලට වතුර දමමින් හිටියා. ඇය hina වෙලා යාව බදාගත්තා. එයාගේ තාත්තා පොත පැත්තකින් තිබ්බා. උදේ කෑමෙන් පස්සේ කොට්ට කොටුවක් හදුමද? ලියෝගේ හිත සතුටින් පිරුණා. එයාලා තමයි ලෝකේ ඉන්න හොඳම දෙමව්පියෝ.